ඔබ කැමතිද පොහොසත් වෙන්න? එහෙම නැත්නම් තවත් කෙනෙකුට පොහොසත් වෙන්න උදව් කරන්න? අපි දන්නවා ඔබේ උත්තරය. ඉතින් ඔයාගේ කැමැත්තට ඉඩ හදන්න වේදිකාවක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි ප්‍රජා ශක්ති. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් සුරක්ෂිත ජීවන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නව රජය හඳුන්වා දෙන නව්‍යතම වැඩසටහන. ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය 2019 වර්ෂයේ සිදු කරපු ගෘහස්ත ආදායම් වියදම් සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් 6 දෙනෙක්ගෙන්ම එක් අයෙක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බව කියවෙනවා. ඒ දිලිඳු ප්‍රජාවගෙන් 80.9%ක් ග්‍රාමීය ප්‍රජාව වන අතර 14.4%ක් වතු ආශ්‍රිතව ජීවත් වන අපේම ප්‍රජාව. ඉතිහාසය දිහා හැරිලා බලද්දී අපේ රටේ දිලිඳුකම තුරන් කිරීම ඉලක්ක කරගත්තු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි මේ සෑම වැඩසටහනකින්ම ජනතාවගේ දිලිඳුකම තුරන් කිරීම වෙනුවට යම් පුද්ගල ප්‍රතිරූපයක් ගොඩනැගීම. එහෙම නැත්නම් යම් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ජනතාවගේ දුප්පත්කම පාවිච්චි කරලා තියෙනවා කියන කාරණාව තමයි පැහැදිලි වෙන්නේ. එහෙම බලද්දී පහුගිය කාල වකවානුව පුරාවටම අපේ රටේ දිලිඳුකමෙන් පෙළෙන ජනතාව වර්ධනය වුණා මිසක අඩුවීමක් පෙනෙන්නේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය අපේ රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් බහුතරයක් තමන් විසින්ම සහනාධාර අවශ්‍ය බවට ඉල්ලීම් කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ වැඩසටහන් අසාර්ථක වෙන්න බලපාපු ප්‍රධානතම කරුණු අතර සැබෑ මහජන අවශ්‍යතා නියෝජනය නොවීම, සැබෑ අවශ්‍යතාවයක් සහිත ජනතාව හඳුනා ගන්න හෝ ඉලක්ක ගත කරගන්න විධිමත් ක්‍රමවේදයක් නැතිවීම, විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වශයෙන් වෙන්වෙන්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජාතික ප්‍රතිපත්තියක් මත සැලසුම් කිරීම වෙනුවට දේශපාලන අවශ්‍යතා මත ක්‍රියාත්මක වීම, දිලිඳු බව තුරන් කිරීමේ වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා දැනුම හා කුසලතාවයෙන් පරිපූර්ණ ඉහළ ධාරිතාවෙන් යුත් මානව සම්පතෙහි හිඟය වැඩසටහන් සුපරීක්ෂණය, අධීක්ෂණය, නියාමනය, ඇගයීම හා පසු විපරම් කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් හෝ වැඩපිළිවෙලක් නොතිබීම, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරුවල අසංවිධානාත්මක බව හා හිඟය වැනි කරුණු කැපී පෙනෙනවා. ඒ වගේම ජනතාව සෑම විටම සංවර්ධන ව්‍යාපෘතිවල කොටස්කරුවන් බවට පත්කර නොගැනීම, එහෙමත් නැත්නම් පටු අරමුණු සහිතවම රටේ බිම් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවලට පවා ප්‍රජාව සම්බන්ධ කර නොගැනීම මෙම ව්‍යාපෘතිවල පැවති ප්‍රධාන දුර්වලතාවයක්. පොහොසත්කම කියලා කියන්නේ ජීවන විලාසිතාවක්, සංස්කෘතියක්. ඒ නිසා යමෙකු පොහොසත් බවට පත් කරන්න නම් ඒ සඳහා සුදුසු පරිසරයක් වගේම ඊට ගැළපෙන සංස්කෘතියකුත් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ආර්ථිකය දියුණු පමණින්, එහෙමත් නැත්නම් මුදල් තිබූ පමණින් පුද්ගලයෙකු පොහොසත් වෙන්නේ නැහැ. නිරෝගී බව වගේම අධ්‍යාපනය ලැබීමේ අයිතිය කියන්නේ පොහොසත් භවයේ අත්‍යවශ්‍ය කොටසක්. කිසියම් රටක පුරවැසියන්ගේ අතේ සල්ලි තියෙනවද නැද්ද කියන කාරණාව මත අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ප්‍රවේශ තීරණය වෙන්නේ නැහැ. ඒකෙන්නේ සමාජය පොහොසත් සමාජයක් කියලා කියන්න හැකියාවකුත් නැහැ. ඒ වගේම තමයි පොහොසත් බව කියන කාරණාව සෑම විටම ජීවන තත්ත්වය මත බැඳිලා තියෙනවා. නිවාස, සනීප ආරක්ෂාව, ආහාර පිසීම සඳහා ඉන්ධන, පානීය ජලය, වත්කම් සහ අනෙකුත් මූලික පහසුකම් ජීවන තත්ත්වයට බලපානවා. ඉතින් පොහොසත් ජීවිතයක් ගත කරන්නට නම් වෙන්වෙන් වශයෙන් නොව සමූහයක් වශයෙන් පොහොසත් වීම ගැන හිතන එක වැදගත්. එහෙම නැතුව දුප්පත්යයි සම්මත පිරිසට විතරක්ම දුප්පත්කමට එරෙහිව සටන් කරන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවෙන් මුළු මහත් සමාජයම එකතු වෙන්න ඕන. ඒ වගේම දිලිඳුකම තුරන් කිරීමට නම් ප්‍රජා සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය කාරණයක්. වත්මන් රජය මැතිවරණ කාල වකවානුවේ ඉඳලම දිලිඳුකම අහෝසි කිරීම කියන කාරණාවට ප්‍රමුඛ තැනක් ලබා දුන්නා. ඒ අනුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම සඳහා පැතිකඩ දෙකක් පිළිබඳව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ රජය සිය අවධානය යොමු කරලා තියෙනවා. එහි එක් පැතිකඩක් පරිසරය වෙනස් කිරීම. සුව පහසු රටක්,
ආරක්ෂිත රටක්, ශක්තිමත් රටක්, ධනවත් ජාතියක් යන උපමානයන් ඊට ඇතුළත්. පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනගන්න පරිසරයේ වෙනස්වීම කියන භෞතික සාධකයේ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පරිපූර්ණ ජීවිතයක්, ගෞරවනීය ජීවිතයක්, නවීන ජීවිතයක් සහ අභිමානවත් ජීවිතයක් ලෙස ජීවන ක්‍රමය වෙනස් කිරීම තමයි එහි අනෙක් අත්‍යවශ්‍යම පැතිකඩ වෙන්නේ. ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්කවලට සමපාතව 2030 වර්ෂය වන විට 2025 වර්ෂයට සාපේක්ෂව මෙරට දුප්පත්කම ඒකක 5කින් අඩු කිරීමේ පරමාර්ථ සහිතව මෙම ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පෙර පැවති හා පවතින ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් වල දුර්වලතා හඳුනා ගනිමින් වඩාත් නවීන ප්‍රායෝගික සහ සුවිශේෂී ලක්ෂණ සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ප්‍රජාශක්ති වැඩසටහන ප්‍රවේශයන් දෙකක් ඔස්සේ පවතින සමාජය පොහොසත් සමාජයක් ලෙස පරිවර්තනය කරන්න කටයුතු කරනවා. එහි පළමු ප්‍රවේශය තමයි සමාජ සවිබල ගැන්වීම, ග්‍රාමීය ආර්ථික ප්‍රසාරණය, ආර්ථික කටයුතුවල සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා පහසුකම් සංවර්ධනය කිරීම, පුද්ගලික මහජන රාජ්‍ය හවුල්කාරීත්වය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් බිහි කිරීම හා දැනුම කුසලතා ආකල්පමය වශයෙන් ශ්‍රම ජනතාව සංවර්ධනය කිරීමෙන් ශක්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම යන වැඩසටහන් 3ක් ඔස්සේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මගින් සමාජයේ සවිබල ගැන්වීම සිදු වෙනවා. දෙවන ප්‍රවේශය සමාජ රැකවරණය. මේ යටතේ වැඩසටහන් දෙකක් සැලසුම් කරලා තියෙනවා. ජීවන චක්‍ර ප්‍රවේශය පාදක කොටගත් සමාජ ආරක්ෂණ වැඩසටහන් හරහා අවදානම් කාණ්ඩවලට සාර්වාර්ථික රැකවරණයක් තහවුරු කිරීම එහි පළමුවන්නට. මෙහි දෙවැනි වැඩසටහන වන්නේ හදිසි ආර්ථික කඩාවැටීම් වලදී ආර්ථික ආරක්ෂණ රැකවරණය ලබා දීම. මේ සමස්ත සංවර්ධන කාර්යයන් ජාතික ප්‍රතිපත්තියක් ලෙස සැලකමින් කුළුණු 6ක් මත ක්‍රියාත්මක වෙනවා. ඒ කුළුණු 6 තමයි සමාජ පරිසරය, ආහාර සුරක්ෂිතතාව, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය, නිෂ්පාදන ආර්ථිකය සහ සැපයුම් ජාල සහ ප්‍රවේශය. සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන ආයතන, පුද්ගලික අංශය වගේම විවිධ ශේෂ්ත්‍රවල පුද්ගලයින්ද ඇතුළත්ව සමස්ත සංවර්ධන ආයෝජනයන් මේ කුළුණු 6 ඔස්සේ ග්‍රාමීය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදිහට මෙහෙවා ගැනීම ප්‍රජාශක්ති වැඩසටහනේ මුඛ්‍ය අරමුණ බවට පත් වෙනවා. සමාජ පරිසරයේ කුළුණ මගින් අපේක්ෂා කරන්නේ නවීන, තිරසර, සියලු දෙනා ඇතුළත් සංවර්ධනයක්. විදුලිය, ජලය, ප්‍රජා විනෝදාස්වාද හා සංස්කෘතික, සනීපාරක්ෂක, නේවාසික, ඉඩම්, නිවාස, පළාත් පාලන සේවා හා සංනිවේදන පහසුකම් ඇතුළත්. ආහාර සුරක්ෂිතතාව නැමැති කුළුණට කෘෂිකාර්මික ඵලදායීතාව, ගෙවතු වගාව හා බහුවාර්ෂික භෝග, කෘෂි තාක්ෂණය, කෘෂිකාර්මික ඉඩම්, වාරිමාර්ග පද්ධති, පශු සම්පත්, ආහාර සැකසුම් සහ වෙළඳාම ඇතුළත්. සැපයුම් ජාල සහ ප්‍රවේශය නැමැති කුළුණ මගින් ප්‍රවාහන සේවා සඳහා ප්‍රවේශය, ප්‍රාථමික සේවා සඳහා ප්‍රවේශ මාර්ග පද්ධතිවල තත්ත්වය, බහුවිධ ප්‍රවාහන පර්යන්ත, ගබඩා සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රවාහන සේවා ආවරණ කෙරෙනවා. මානව සම්පත් සංවර්ධනය යන්නට අධ්‍යාපනයට ඇති ප්‍රවේශය, සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම, පාසල් හැර යාම අවසන් කිරීම, අධ්‍යාපනයට මූල්‍ය පහසුකම් ඉහළ නැංවීම, වෘත්තීය අධ්‍යාපන ප්‍රවර්ධනය හා ශ්‍රම වෙළඳපොළ තුළ ඉල්ලුමට ගැලපෙනසේ අධ්‍යාපන අවස්ථා ඇති කිරීම සිදු කෙරෙනවා. තොරතුරු තාක්ෂණ සේවා, සෞඛ්‍ය හා පෝෂණය, ක්‍රීඩාව හා රෝග වළක්වා ගැනීම වැනි සංකල්පද ඇතුළත්. විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන රටම එකට ජාතික මෙහෙයුම ඔස්සේ විෂමද්‍රව්‍ය උවදුරෙන් ජනතාව මුදා ගැනීමත් මානව සම්පත් සංවර්ධනයේ තවත් පැතිකඩක්. රැකවරණය සහ ආරක්ෂාව නැමැති කුළුණ මගින් සමාජ අන්තර්කරණය, එනම් ළමුන්, කාන්තාවන්, ආබාධිත ප්‍රජාව, වැඩිහිටියන් සඳහා වැඩසටහන්, නීති සහාය හා ආරක්ෂිත පොදු අවකාශ නිර්මාණය කෙරෙනවා. සමාජ සුරක්ෂිතතාව ඔස්සේ තනිමාපිය පවුල්, අනාථ දරුවන්, දෙමව්පියන් සමග ජීවත් නොවන දරුවන් සඳහා
රැකවරණය ආබාධිත වැඩිහිටි ළමා රැකවරණ මධ්‍යස්ථාන හා ගැබිණි මව්වරුන් සහ ලදරුවන්ට රැකවරණය ඇතුළත්. එමෙන්ම මේ යටතේ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධනයත් සිදු කෙරෙනවා. වැඩිහිටි ළමා රැකවරණ මධ්‍යස්ථාන, සමාජ ශාලා, ප්‍රජාශාලා, සමාජ අවකාශ, සමාජ කේන්ද්‍ර, තාක්ෂණික කේන්ද්‍ර, නවෝත්පාදන කේන්ද්‍ර සහ ආබාධිත ප්‍රවේශ මේ මගින් සලස්සනවා. මෙහි වඩාත්ම වැදගත් කුළුණක් ලෙස සැලකෙන නිෂ්පාදන ආර්ථිකය සඳහා ප්‍රාදේශීය සම්පත්, කුඩා හා සුළු ව්‍යාපාර සඳහා සහාය, යටිතල පහසුකම් සංවර්ධනය, ව්‍යාපාර සඳහා සහාය වන පරිසරයක් නිර්මාණය කිරීම, බැංකු ණය හා පහසුකම් ලබා දීම, තාක්ෂණ ප්‍රවේශය, වෙළඳපොළ ප්‍රවේශය මෙන්ම සමූපකාර ඇතුළත්. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ ව්‍යුහයේ වටිනාම ස්ථානය හිමි වෙන්නේ බිම් මට්ටමින් ස්ථාපනය කෙරෙන ප්‍රජා සංවර්ධන සභාවට. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල සකස් කිරීම ඇතුළු කාර්යයන් රැසක් මෙමගින් සිදුවෙනවා. ජාතික ප්‍රතිපත්ති සභාවක්, මෙහෙයුම් කමිටුවක්, අමාත්‍යංශ සහ පළාත් සභා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රජා සංවර්ධන සභාව යන ව්‍යුහය තුළ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් වඩාත් විධිමත්, නිවැරදි මෙන්ම කාර්යක්ෂම ක්‍රමවේදයක් මගින් යෝජනා, තොරතුරු, දත්ත ගලා යෑම මෙන්ම ප්‍රතිපත්ති, උපදෙස්, මඟ පෙන්වීම් සම්පාදනය සිදු කෙරෙනවා. ප්‍රජාශක්ති ජාතික වැඩසටහන මගින් එක්ව කටයුතු කිරීමටත්, කණ්ඩායමක් ලෙස සාමූහිකව ගොඩනැගීමටත් මහා පදනමක් සපයනවා. සංස්කෘතික වටිනාකමක් වන සාමූහිකත්වය ඔවුනොවුන්ට උපකාර කර ගැනීම, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් හා ඉවසීමෙන් කටයුතු කිරීම වැනි ගුණාංග නැවත ඉහළට ගනිමින් ශ්‍රී ලාංකේය ජාතිය ලෙස ගොඩනැගීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා. අපි කවුරුත් දුප්පත් නැහැ. ඉතින් පොහොසත් රටක්, ලස්සන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි හැමෝම පොහොසත්ව හිතන්න පුරුදු වෙමු. ගෞරවනීය ජීවිතයක්, සුරක්ෂිත රටක් වෙනුවෙන් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය.